ආදරේට. එහෙම තමයි අම්මයි පුතයි කියලා කියන්නේ. මේ ලෝකේ හරිය ලොකුම බැඳීම. මොනවා කරත් මොනවා කිව්වත් අපිට කරදරයක් බාධකයක් ප්‍රශ්නයක් ආවොත් මෙතන ඉන්න ඕනම පිරිමි හිතකට තමන්ගේ අම්මගේ ළඟ තියෙන සැනසීම තරම් දෙයක් නෙවෙයි. මේ පුතාට මගේ රත්තරන් අම්මේ මේ පුතා මෙන්න මේ වෙලාවේදී මෙන්න මෙහෙම දෙයක් කියනවා. මගේ රත්තරන් අම්මේ දස මාසයක් මාව කුසේ තියාගෙන හදාගෙන වඩාගෙන මම ආදරේ මේ ලෝකෙට බිහි කරා. පුංචි කාලේ ඉඳන් අම්මේ මම ආසයි කියන්නේ මොකද්ද? එහෙම දෙයක් මාරගෙන දීලා කිසිම අඩුපාඩුවක් කළේ නෑ මගේ රත්තරන්. හොඳ අධ්‍යාපනයක් මට ලබා දීලා අතප්පයක් කඩන්න නැතුව මගේ හදලා නොදකින්න මාව දස මාසයක් කුසේ තියාගෙන දක්වපු ඒ ආදරය අද වෙනකම් මේ මොහොත වෙනකම් තප්පරයක්වත් අඩුවක් නොකර වැඩියෙන් දීපු එකම කෙනා තමයි අම්මා කියන්නේ. ඒ නම්මගේ රත්තරන් අම්මේ. ඔන්න මම ගෙදරට කුමාරිකාවක් ගෙදරට ගිහින් සූදානම්ම නේද? ලේලියක් නෙවෙයි දුවෙක්. එහෙනම් මගේ රත්තරන් අම්මේ ඒකට මට ආශිර්වාද කරන්න. මගේ රත්තරන් අම්මට තිබුණු ආදරය එදත් අදත් හෙටත් මතුවටත් හැමදාටම එකම විදිහම මගේ රත්තරන් අම්මේ. මාව හද බඩොප්පිනේ මගේ රත්තරන් අම්මා මතු බුදුන් දැකලා නිවන් දකීවා කියලා. මේ පුතා වගේම අපි හැම දෙනා මෙහෙම ප්‍රාර්ථනා කරනවා. ඇසට නින්ද ඇතිව නොවෙලු මා දුවේ අම්මා කුසට ආහාර නැතිවලු මා ඇදුවේ මොකේ අම්මා කයට නියම මතු බුදු බව අම්මා. දැන් අම්මා කෙනෙක් ඉන්නේ නේද? මේ අම්මත් ඒ විදිහටම යට ආදරේ. කිසිම වෙනසක් නෙවෙයි. එහෙනම් පුතේ දෙන්නම එකතු වෙලා අපි ඔය අම්මට මේ තෑග්ග දෙමුකෝ. දීලා වඳිමු. ආශිර්වාද කරමු අම්මේ. අම්මගේ ආශිර්වාදයෙන් මේ පුතාට දුකයි නෝ මෙරක් වගේ. කොහොමද පාත් වෙලා වඳිමු.